ගොඩෙහි වූ පිපි පෙති විහිදලා හිරු යටද සඳු යටද බිඟුන් සමනැල් රොන් උරවලා දිනක ඒ මල් සැලෙයි තවත් මල් පුබුදලා. ඒ තමයි මේ කවි සංවාදයේ අවසන් කවිය. ඊටාම අලංකාර කවිපන්ති ගණනාවකින් කවි සංවාදය සැරසූ මේ කවි කිවිඳියන් තව බොහෝ දුරක් යාවි. ඔවුන් ඒ දුර යාම සඳහා තැබූ පළමු දෙවන තෙවන පියවර මේ. තව මේ මගේ බොහෝ දුර යන්නට ඔවුන්ට අවස්ථාව තියෙනවා. මෝනු පොතේ සඳස කවි පිටුව සරසන්නට ඔවුන්ට තව විශාල කාර්යභාරයක් ඉටු කරන්නට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සඳස කවි පිටුව හරහා සිත්තම් කරන කවි සටන පෞර ජාත්‍යන්තර ගුවන්විදුලිය හරහා රස විඳින්නට ප්‍රේක්ෂක ඔබ හමුවට තබන්නට ඔවුන්ට විශාල හැකියාවක් ධෛර්යයක් තියෙනවා. ඒ හැකියාව ධෛර්යය හා ශක්තිය ඉදිරියේදී ඔබට ඉතා හොඳින් සඳස් මිනිආර තුලින් දැක ගන්නට පුළුවන්. රස විඳින්නට පුළුවන්. ඔවුන් අතින් ලියවුණු කවිපන්ති සංවාද ඔබට අසන්නට පුළුවන්. ඒ සඳහා අපි සූදානම්. මොහුණු පොතේ සඳස කවි පිටුව සමග එකතු වෙලා සිටින ශ්‍රී ලාංකික කවි කිවිඳියන් බොහෝයි. ඔවුන් ශ්‍රී ලංකාවේ සිටියත් එහෙමත් නැත්නම් දුර ඈත සයුරෙන් එහා රටක සිටියත් සඳස කවි පිටුව සරසන්නට ඔවුන්ගේ කවිය යොදාගත්තේ ඊටාම සෙනෙහබරිතව. ඒ විතරක් නෙමෙයි. ඒ දක්ෂ විරල කවි සිත්තම් ගෙනන කවි කිවිඳියන් ඔවුන්ගේ පෑන හසුරනවා වගේම ඔවුන්ගේ හඬ අවදි කරන නිමේෂය සඳස් මිනිආර. පෞර ජාත්‍යන්තර ගුවන්විදුලියෙන් මේ උත්සාහය මොහුණු පොතේ සඳස් කවි පිටුවේ පළවුණු සඳු උදයන්ගි කිවිඳියගේ සඳස් කවියක් සඳස් විචාර අත්වල හරහා ඔබට තුරුළු කරන්නටයි. මේ මාඟු කාර්යයෙන් ඔබ හා එක්වෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් මහත්මියගේ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස වරික සිනමාවට එකතු වුණු සහ සිනමා බස ප්‍රගුණ කළ විපුල සුමනසේකර මහත්මයා. චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඔහු කලක් සේවය කළා. එවැනි කාර්ය බහුල ජීවිතයක් ගත කළත් විපුල සුමනසේකර මහත්මයාට සඳස් කවි පිටුව අමතක කරන්නට බැරි වුණා. ඔහුගේ ජීවිතයේ යම් ඉඩක් වෙන් කළා සඳස් කවි පිටුව සරසන්නට. ඒ කවි හරහා ඔහු සඳස් කවිය ජනප්‍රිය කිරීමටත් ඒ වගේම සුවහසක් සඳස් කවි කිවිඳියන් දිරිමත් කරන්නටත් රසවත් කරන්නටත් විශාල ධෛර්යයක් යොමු කළා. එවැනි සොඳුරු කවියෙක්, එවැනි සොඳුරු හදවතක් ඇති පුද්ගලයෙක් මෙවර සඳස මිනි ආරහරහා සඳස කවි විචාර අත්වල හරහා ඔබ සමග එකතු වෙනවා. මේ අවස්ථාව සඳු උදයන්ගේ කිවිඳියගේ රසබර කවි පෙළක් විපුල සුමනසේකර මහත්මයා විසින් ඔබට හෘදයාංගම කරන්න. මම පොඩි කාලේ ඉඳලා කවි වලට ලැබී කවිය මට සමීපයි. මොකද මගේ අම්මා මේ සැඟවිලා ගිය කිවිඳියා. අම්මා තමයි මට පොඩි කාලේ ඉඳන්ම කවි කියලා දුන්නේ. කවි හැදුව හැටි අම්මා මතකයි. ඊගාට අම්මයි කවි කිව්ව හැටි මතකයි. ඒ නිසා ඒකේ ප්‍රමෝදයෙන් තමයි මම සිංහල භාෂාව ප්‍රගුණ කරේ දිගටම වාසලේදී ඉගෙන ගත්තේ. ඊපස්සේ මම රසවින්දනයක් ඉගෙන ගත්තා කවි වලට අමතරව. ඉතින් පස්සේ කාලෙක මේ විදේශගත වෙලා ඉන්නකොට තනි වුණාම මම මේ
Facebook එක ගැන නම් තරම් පැහැදිලිමත් තිබුණේ නැහැ. නමුත් මම Facebook එකේ සමාජිකත්වය ලබාගෙන අන්තිමට මම දැක්කා මේ කවි පළ වෙනවා කවියන්ගේ කිවිඳියන්ගේ. මෙන්න මේ කවි කියවපුවහම මට හිතුණා මේ දිගටම මට මේ කවියත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා. මම විදේශගත වෙලා හිටිය අවුරුදු 3ෙම ජීවත් වුණේ මේ කවිත් එක්ක. දැන් ඊට පස්සේ මේ Facebook එකත් කොයිතරම් දුරට වර්ධනය වුණාද කියනවා නම් කවිකාරයෝ එකතු වෙලා ගෲප් හදාගත්තා, කණ්ඩායම් හදාගත්තා. සඳසට වෙනම කවි, නිසඳසට වෙනම කවි, සඳස් නිසඳස් දෙකටම කවි පිටු ඒ වගේ. ඉතින් මේවා කියමින් තමයි මම කාලය ගත කරේ. ඒ අතරේ මට ඉතාම වටිනා මිනිසු කීප දෙනෙක් බොහෝ දෙනෙක් හම්බ වුණා. ඒ අතර මේ මම සඳස කාව්‍යයට ඉතාම ලැජ්ජී. මොකද සඳස තමයි මේ පිට අනන්‍ය වූ කවි ආර ශ්‍රී ලංකාවට ලාංකිකයන්ට අනන්‍ය වූ කවි ආර සඳස් කවියක් මේ ලෝකේ වෙන කිසිම භාෂාවක නැහැ. සඳසක් ලියන්න බෑ හැමෝටම. ඒක උපන් වාසනා ගුණයක් තියෙන්න ඕනි කියලා තොටගම්මුවේ ශ්‍රී රාහුල හඳුරු පවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ සඳස කවි පිටුවේ නිරන්තරයෙන්ම සැරිසරුවා. ඒ අතරතුරේ මම විවේචන කරා, හැම දෙයක්ම කරා. ඒ අතර මට මේ හිතවතුන් හැටියට හම්බුන හේමදාස ලියන්නගේ, නයෝමි, පීකේඩී මේ වගේ සහෝදරයන් නිසා අවසානයේ ඔවුන්ගේ නිගමනයක් පරිදි මට විචාරය කරන්න කියලා වෙලා කවි පන්ති 8ක් එවුවා. ඒ කවි පන්ති 8න් කැමැත්තක් තෝරගන්න කිව්වා. මේවා නම් සඳහන් වුණෙත් නැහැ. එතකොට මේ මම මේවා කියවන ගියාම ඊටාම හොඳ කවි තිබුණේ හැම එකක්ම. සමහර ඒවා සිංහල වැරදි. මම අවසානයේ මේ තෝරගත්ත කවියේ සිංහල වැරදි දෙකක් විතර තියෙනවා. නමුත් ඒක තමයි අඩුවෙන්ම වැරද්දකට තිබුණ කවිය. නමුත් මේ කවි පන්තිය ලියපු සඳා උමයන්ගි කියන කිවිඳිය. ඇත්තටම මට විශේෂ කිවිඳියක් වුණා. මොකද එයා මේ තෝරගෙන තියෙන්නේ මේ නිකං කවියක් නෙවෙයි. මේ ගැඹුරු කවියක් නෙවෙයි. ගැඹුරු අදහස් දෙන දර්ශන දෙන එහෙම කවියක් නෙවෙයි. ඇයි තාම සියුම් අපේ මානව මේ චර්යාවන් නිරූපණය කරන තරුණියෙකුගේ සිතුවිලි සහ ඒ අලුත් ආරකට හිතන පතන මිනිස්සු ගැන කියන ඊටාම සියුම් බොහොම සරල සුළු සිද්ධියක්. හැබැයි ඒක අලුත් සිද්ධියක්. ඒක නවමු සිද්ධියක්. ඒ වගේ කවියක් මම මේ Facebook එකේ දැකලා නැහැ. ඉතින් ඒ නිසා මම මේ කවිය අපතේ ආයි කියලා මම පළමුවෙන්ම තෝරගත්තා ඒ කවි පන්තිය සඳා උමයන්ගි කියන මේ කිවිඳියකින්. දේත පුරා කද මලු පොදි උසවාන බඹර කුවෙවිත් කුසුමක බා බිම සාන සතින පුරා බින්කත්තේ පුරවාන සබයට වඩිනි පායනසේ සඳ පාන දිනිතේ ඇදෙන රුව කෙලෙසක සංගවාන අම්මගේ උසරී පොටවත් නෑ පිළිසරණ තියුණුව කැලුම් වේදන නුඹේ නිතුපාන හදවත ගැඹුර පිපගෙන දැල් වේ තුටින කැඩපත දුටු කල පිපිදෙන මුව කලස ඉඟි ළඟදී තැඟ වේලා සඳ විලස නිල්වන් විලේ
එලි අලස නොදුටු නමුදු සොයගෙමි සෙනෙ එක පහස නැනගුණ දෙගොඩ යයි නම් දිවි නිල මැද්දේ කුලගුත් කාසී මලු වගතුක ඇයි ඇද්දේ ලක්ෂණ හදවතක අමායුරු බස මැද්දේ තෙම්වත් හැඟුම් දලුලයි නෙතු වම සද්දේ මේ පළවෙනි කවියෙන් අපූර්ව සියුම් නැවුම් මෙන්ම නුහුරු නාට්‍යම සංසිද්ධියක් ගොඩනැගෙනවා. දෑත පුරා කදමලු පොදි ඔසවාන බඹරෙකු ඇවිත් කුසුමක භා විමසාන රසිම පුරා බිස්කතේ පුරවාන සබේට වඩිබි පායනසේ සඳපාන සම්ප්‍රදායෙන් බැහැරව තරුණියකට විවාහ යෝජනාවක් කරන්නට තරුණියගේ දෙමව්පියන් හමුවීමට පැමිණි තරුණේ බඹරේ පිළිබඳවයි කවිය අපේ සිතේ මේ චිත්‍රයක් මවන්නේ. සමහර විට මේ ඇගේ පෙම්වතා විය හැකි, එහෙම නොවියත් හැකි. දැන් පෙම්වතුනුත් එහෙම හම් වෙලා ආවයා අපේ අම්මගෙන් ඇවිල්ලා අහන්න තාත්තගෙන් ඇවිල්ලා අහන්න කියලා එහෙම කියන අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් ස්වාධීනව ගත්තත් මේක ද්විපාර්ථණම් වන කවියක්. අපිට දෙපැත්තටම තියලා රස විඳින්න පුළුවන්. ඔහු ඇවිත් තියෙන්නේ මේ එඩිටර් තරුණේ. ඔහු ඇවිත් තියෙන්නේ තමන් පිළිබඳ හොඳ හැඟීමක් ඇති කරගන්නට සමත් වන අන්දමට යහමින් දේවල් ටිකක් අතින් කනින් එල්ලාගෙන හොඳට සැරසිලා ප්‍රධාන භූමිකාව රඟන මේ තරුණිය බිස්කට් සමග තේත් අරගෙන මේ සංවාද සභේට එන්නේ වඩින්නේ පායන සඳපානක් වේ. මේ අපූර්ව උපමා රූපක තුලින් නිරූපණය වෙන්නේ කෝල හැඟීමෙන් යුතුව නවයෝන් තරුණියක් තමාට නුහුරු නුපුරුදු අත්දැකීමකට ඉතා සෙමෙන් ලාලිත්‍යයෙන් යුතුව tempatව මුහුණ දෙන අයුරු. මම කලින් කිව්වා වගේ මේ පොතේ ඉන්නේ තමාගේම පෙම්වතා පෙර දිනක යොදාගත් වැඩසටහනක් නිසා වෙන්නම් පැද්දි හොරගල් අහුලමින් එනවා විය හැකි. මේ ඇගේ කවි බසින් මම මේ කියන්නේ. මට හිතේ මැවෙන දේ. කොහොමුණත් අපේ හිතේ කිසියම් කුතුහලයකින් යුත් නවම හැඟීමක් ඇති කරමින් මේ නුහුරු අත්දැකීමට සංසිද්ධියට අපිව සමීප කරගන්න මේ උපමා රූපක ප්‍රබල මෙහෙයක් ඉටු කරනවා. මෙහිදී ව්‍යංගය අති ප්‍රබලයි. කවියක ආත්මේ ජීවේ ව්‍යංගයයි. ඊළඟ කවියෙන් අපේ සිත් තුළ කවිය ඇති කරන්නේ ඇගේ සිත මානසික ගැටුම විවරණය කරන්නයි. බලන්න ඒක කොයිතරම් අපූර්වට කරලා තියෙනවද කියලා. දෙනතේ ඇදෙන රුව කෙලසක සංගවාන අම්මාගේ ඔසරි පොටවත් නැ පිලිසරන තියුණුව කැලුම් වීදන නුඹේ නිතුපාන හදවත ගැඹුර සිපගෙන දැල් වේ තුටින. මේ හරිම සොඳුරු විවරණයක්. ඔහුගේ මූණ ඇගේ මනසේද මසසේද රැඳෙන අයුරු සංගවන්නේ කොහොමද? ඇගේ සිතේ තේ ටික අරගෙන එනකොට ඒ මූණ දිහා බලන්න නැතු ඉන්නේ කොහොමද? බලන්න ඉත අනහුත් අර අපිට ආවේනික තරුණියක් අපේ සංස්කෘතියට ආවේනික තරුණියක් අර විතරම මූණ වහගන්න ටැක් කරනවා වගේ අනේ මට අම්මගේ සාහරි පොටුවක් තිබුණේ නැහැ නේ මේ මූණ ලැජ්ජාව වහගන්න. ඒක අනේ එහෙම හිතෙන දෙයක්. ඉතින් ඔහුගේ net වලින් පිටවන සිවුණු බැලුම් ඇගේ හදවතේ පතුල සිප ගන්නවලු. ඒ නිසා හදවත සතුටින් දැල් වෙනවලු. ආලෝකමත් වෙනවලු. අහංසිලුවක් විලසින්. මේ ඇවිත් ඉන්න තරුණයා හැබෑම හැඩකාරයෙක් බව මෙතනින් කියවෙනවා. ඒ වගේම මේ තරුණ බඹරා දුටු සැනින් නැති වූ හැඟීමක්ද නැත්නම් මම මේට පෙර කිව් පරිදි සූදානම් කරගත්ත රඟපෑමක්ද යන කුතුහලයක් සැකයකුත් මේකේ තියෙනවා. ආයිත් කවිය කියවන අපගේ සිත තුළ මතුවෙනවා එවැනි හැඟීමක්. එහි කිසිදු වරදක් නැහැ. මේ නිරූපණේ ද්විත්වාර්ථ නංවන නිරූපණේ කිසිදු වරදක් නැහැ. ඊගාව කවිය බලන්න.